Hi there! ඔයාලා සෑමම සාදරයෙන් පිළිගන්නවා බලමු සිනමා මූවී රිව්යු channel එකට. ඉතින් මගේ පළවෙනි මූවී රිව්යු එක වෙන්නේ 2024 රිලීස් වුණ Transformers 1 කියන මූවී එක. මාත් එක්ක එක දිගටම රැඳී සිටින්න subscribe කරලා like කරලා channel එක සමග සම්බන්ධ වෙන්න කියලා බලන්නෝ සියල්ලොන්ට සුහදව ඇරයුම් කරමි. හොඳයි. අද යමු අපි කතාව පැත්තට. අද මූවී එක පටන් ගන්නේ කතාවේ හීරෝ දුවන් යන සීන් එකකින්. එයාගේ නම ඔරායන් පැක්ස්. ඉතින් මේ ඔරායන් පැක්ස් ඇතුල් වෙන්නේ තහනම් කරලා දාලා තියෙන රහස් කබඩාවකටයි. ඔහු ඇතුල් වෙන්නේ රහස් වීඩියෝ ක්ලිප්ස් වගේක් බලන්නයි. පේන විදියට ඔරායන් මේ තැනට සෑහෙන්න කාලයක් ඉඳන් ඇවිත් තියෙනවා වගේ. අද ඔහු ආයේ ආවේ ඔහුට ඉතිරිව තිබූ අවසාන වීඩියෝ ක්ලිප් එක බලන්නයි. ඔරායන් එක ප්ලේ කරලා බලන්න පටන් ගද්දිම මැෂින් එක අප්සෙට් ගිහින් සවුන්ඩ් වැඩි වෙලා ඒ සද්දය සිකියුරිටි සෙන්ස් වලට ටච් වෙනවා. ඒත් ඔරායන් ඒක දිගටම බලන් යනවා. ඒක කියවෙන්නේ අතීතයේ අවුරුදු ගානකට කලින් ප්‍රයිමස් කියන ලොක්කු රොබෝ කෙනෙක් ඔහුගේ මුළු බලයම පරිත්‍යාග කරලා දැන් ඔරායන් ජීවත් වන සයිබර්ට්‍රෝන් ග්‍රහලෝකය ආරක්ෂාවට ප්‍රයිම් වරුන් නිර්මාණය කරපු විදියයි. ඉතින් මේ ප්‍රයිමස් නිර්මාණය කරපු ප්‍රයිම් වරුන් අතරින් විශේෂ කෙනාට ලබා දීලා තියෙනවා මෙට්‍රික්ස් of ලීඩර්ෂිප්. මේ තියෙන කෙනා තමයි සයිබර්ට්‍රෝන් ග්‍රහලෝකයේ නායකයා වෙලා තියෙන්නේ. ඒ මේට්‍රික්ස් of ලීඩර්ෂිප් එක තියෙන නායකයාට පුළුවන් එයාලගේ ග්‍රහලෝකයේ ඕන කරන එනර්ජෝන් මූලද්‍රව්‍ය නිපදවන්න. ඉතින් ඔය විදියට වීඩියෝ එක ටික වෙලාවක් බලන් යනකොට සිකියුරිටි ගාඩ්ලා දෙන්නෙක් ඇවිත් ඔරායන්ව අල්ලගන්න යනකොට ඔරායන් එයාලට කියනවා ඔන්න දැන් බලා ගන්න මම ට්‍රාන්ස්ෆෝමර් වෙලා වාහනයක් වෙන විදිය කියලා. එයා එතනින් දුවලා යනවා මේ ගාඩ්ලා දෙන්න රවට්ටලා. ඔරායන් රොබෝ කෙනෙක් වුණාට එයාට ට්‍රාන්ස්ෆෝමර් වෙන්න හැකියාවක් නැහැ. වාහන විදියට. මොකද මෙයා නිකම් පතල්කරුවෙක්. මෙයාලගේ දැනට සිටින නායකයා මෙයාලට කියලා තියෙන්නේ මෙයාලා ඉපදෙනකොටම මෙයාලගේ ට්‍රාන්ස්ෆෝමර් හැකියාව මෙයාලට අහිමි වී තිබ්බ කියලයි. ඉතින් ඒ නිසාම තමයි මෙයාලා පතල් වල වැඩට දාලා තියෙන්නේ. එයාලට කරන්න පුළුවන් පතල් වැඩ විතරයි. ඉතින් මෙතනදී ඔරායන්ට ඒ හැකියාව නොමැති වුණත් එයා කොහොම හරි මේ දෙන්නකින් බේරිලා පැන ගන්න සමත් වෙනවා. එයාට පැනගන්න පුළුවන් වෙන්නේ එයාගේ හොඳම යාළුවා වන D16 ඔරායන්ට පවර් කරන් ඉන්න නිසා ගාඩ්ලා දෙන්නව බේරලා යන්න ඔරායන්ට පුළුවන් වෙනවා. ඊට පස්සේ එයාලා දෙන්නා එතන ළඟ තියෙන ට්‍රේන් එකට නැගලා එයාලා වැඩ කරන පතලට යනවා. මෙයාලා දෙන්නම පතලේ වැඩ කරන්නේ එකම තැන. මේ පතල් වල වැඩ කරන හැම දෙනාටම ඔරායන්ට වගේම ට්‍රාන්ස්ෆෝම් වෙන්න බලයක් නැහැ. ඒත් මෙයාලා ගොඩක් ආසාවෙන් ඉන්නේ කොහොම හරි ඒ බලය ලබාගෙන අනිත් රොබෝවරු වගේම වාහන බවට පත් වෙන්න. මෙයාලා පතල් වල වැඩ කරලා එකතු කරගන්නේ මේ ග්‍රහලෝකයට අවශ්‍ය කරන එනර්ජෝන් මූලද්‍රව්‍යයයි. මේ ග්‍රහලෝකය පවත්වාගෙන යන්න නම් මෙයාලට මේ එනර්ජෝන් මූලද්‍රව්‍ය අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ පතලේ ඔරායන් සහ D16 යාළුවෝ දෙන්න ගොඩක් ආසාවෙන් තමයි වැඩ කටයුතු කරගෙන යන්නේ. එයාලා කට්ටිය ටික වේලාවක් වැඩ කරගෙන යද්දි අද පතලේ එක පැත්තකින් පුපුරගෙන එන්න පටන් ගන්නවා. ඉතින් මේක දකින පතල්කරුවන් සේරම පතලෙන් එළියට දුවන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ඔරායන් සහ D16 දෙන්නත් එයාලත් එක්කම එළියට එන්න දුවගෙන එනවා. ටික දුරක් එනකොට එයාලට හිතා ගන්නවත් බැරි විදියට පතලේ කොටස් එයාලගේ ඇඟට කඩා වැටෙන්න පටන් ගන්නවා. ඉතින් මේකෙන් D16 ඒක දැනක හිර වෙනවා. එයා හිර වෙනවා දකින ඔරායන් ඔහුව දාලා යන්නේ නැතිව එතන තිබුණ ජෙට් පැක් එකක් අරගෙන D16 හිර වෙලා තියෙන ගල් කුට්ටිය එතනින් අයින් කරලා කොහොම හරි D16ව බේරගත්තා. ඊට පස්සේ මෙයාලා ඉන්න පතල වැහෙන්න ඔන්න මෙන්න තියෙද්දි එළියට පැන ගන්න මෙයාලට පුළුවන් වෙනවා. ඉතින් මෙයාලා වැඩ කරපු පතලට සිද්ධ වුණ හානිය නිසා මෙයාලා කණ්ඩායම් නායකාවන් එලීටාට දෙන දඬුවමක් විදියට ඩාර්ක්වින් කියන රොබෝ එතනට ඇවිත් එලීටගේ තනතුර පහත් කරනවා කසල කළමනාකරන ඒකකයට. ඉතින් දැන් එලීටට මේ පතල් වල වැඩ කරන්න පුළුවන් කමක් නැහැ. එයාට හෙට ඉඳන් වැඩ කරන්න වෙන්නේ කසල කළමනාකරන ඒකකයේ. ඉතින් මේ වැඩ නිසා ඔරායන් සහ D16 එක්ක එලීට හොඳටම තරහ යනවා. මොකද එයාලා දෙන්නේ එළියට එන්න පරක් වුණ නිසායි එලීට මේ විදිහේ පනිෂ්මන්ට් එකක් හම්බ වුනේ. මෙතනින් මේ සීන් එක කට් කරලා අපිට බලා ගන්න පුළුවන් වෙනවා එදා දවසේ රෑ මෙයාලගේ නගරේ දැන් පාලනය කරන ප්‍රයිම් වරයා ආපහු නගරයට ඇවිල්ලා ඉන්න බව. මෙයාගේ නම සෙන්ටිනල් ප්‍රයිම්.
මෙයා මෙතනදී අයකෝන් නගරයේ ජනතාව අමතලා කියනවා අපි අද දවසේ එළියට ගිහිල්ලා ක්වින්ටස් ජීවින් එක සටන් කරලා යුද්ධ විරාමයක් අරගෙන ආවේ. අපි කවදාවත් ක්වින්ටස් ජීවින් පරාජය වෙන්නේ නැහැ. කවදා හරි ක්වින්ටන් ජීවින් පරාද කරලා මේ ලෝකේ සාමය තිබුණු විදියටම පිහිටුවනවා. ඒ වගේම මම හිතුවා ඔයාලට හෙට දවසේ නිවාඩුවක් දීලා වාර්ෂිකව අපේ නගරේ පවත්වන රේස් එක පවත්වන්න කියලා. ඉතින් සෙන්ටිනල් මෙහෙම කියනකොට නගරේ ඉන්න රොබෝලා සතුටින් කෑ ගහන්න පටන් ගන්නවා. මේක ඇහුනම ඔරායන්ගේ හිතේ ආසාවක් ඇති වෙලා තියෙනවා මේ රේස් එකට හෙට සහභාගී වෙලා කොහොම හරි මේකෙන් වින් කරන්න. ඒත් ඒ රේස් එකට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ ට්‍රාන්ස්ෆෝම් වෙන්න පුළුවන් රොබෝවරුන්ට පමණයි. මෙයාලා පතල්කරුවන් නිසා මෙයාලට ඒ හැකියාව නැහැ. මේ නිසා මෙයාලට මේ තරගයේ සහභාගී වෙන්න අවසර නැහැ. ඉතින් ඔය විදියට ඔරායන් ඒ ආසාවත් තියාගෙන පහුවදා උදෙන්ම එයාගේ හොඳම යාළුවෙ එක්කන් යනවා මේ රේස් එක බලන්න කියලා. හැබැයි ඔරායන් එයාගේ යාළුව එක්කගෙන යන්නේ රේස් එක බලන්න තියෙන පාරේ නෙවෙයි වෙනත් පැත්තකින්. ටික වෙලාවක් යනකොට ඔරායන් D16 එක්කගෙන යනවා රේස් එකේ අය පේන හොඳම ප්ලේස් එකට. ඉතින් මෙතනට ඔරායන් ටික වෙලාවක් බලාගෙන ඉඳලා රේස් එක පටන් ගන්න කවුන්ට් කරන ඉවර වෙනවත් එක්කම ඔරායන් යාළුවට ජෙට් පැක් එකක් සෙට් කරලා D16 එක තරඟයේ තියෙන තැනට පනිනවා. D16ට හිතන්නවත් වෙලාවක් තිබ්බේ නැහැ. දැන් මොනව කරන්නද? රේස් ට්‍රැක් එක දිගේ ගමන් කරගන්නවා. ඔරායන් හදන ජෙට් පැක්ස් පාවිච්චි කරලා මේ රේස් එකේ ඉන්න අයත් එක්ක තරඟ වැදිලා කොහොම හරි රේස් එක දිනන්න. ඉතින් මේ වගේ දෙයක් සිද්ධ වෙයි කියලා පතල්කරුවන් තියා D16 වත් හිතුවේ නැහැ. දැන් කරන්න දෙයක් නැති නිසා D16 ඔරායන්ට බැන රේස් එක ඉස්සරහට යනවා. මේ විදියට දෙන්නම රේස් එකට එන්ට වෙනවත් එක්කම මෙයාලව දකිනවා මේ රේස් එක බලන් ඉන්න අය. ඉතින් මේක දකින හැමෝම මහත් උද්‍යෝගයෙන් බලන් ඉන්නවා මේ රේස් එකෙන් ඒ දෙන්නට දිනන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් ටික වෙලාවකට පස්සේ ඔරායන්ටයි D16ටයි පුළුවන් වෙනවා මේකේ ඉන්න රොබෝවරු පරාද කරලා කොහොම හරි දිනුම පෙනෙන තැනට එන්න. ඉතින් මෙයාලා දෙන්නා මුලින්ම රේස් එක ඉවර කරන්න යනකොටම මෙයාලගේ තියෙන අවාසනාවට වෙන රොබෝ කෙනෙක්ගේ කෑල්ලක් ඇවිත් D16ගේ කකුලේ වැදෙනවා. ඒක නිසා D16ට දුවා ගන්න බැරි වෙනවා. ඉතින් මේක දකින ඔරායන් කොහොම හරි D16වත් අරගෙන රේස් එක ඉවර කරනවා කියලා හිතාගෙන එයාවත් උස්සගෙන රේස් එක වින් කරන්න යනකොටම එයාලගේ පිටිපස්සෙන් ආපු හැමෝම එයාලව පාස් කරලා ගිහින් රේස් එක ඉවර කරනවා. ඉතින් ඔරායන් හිතන් ඉඳපු විදියට එයාලට රේස් එක වින් කරන්න පුළුවන් වුණේ නැහැ. එතනින් ඒ සීන් එක කට් කරලා එයාලා දෙන රූම් එකකට දාලා තියෙනවා නීති විරෝධීව රේස් එකට සම්බන්ධ වුණ නිසා. මේ වෙද්දී D16 බය වෙලා ඉන්නේ එයාලට එයාලගේ රස්සාව නැති වෙලා කුණු එකතු කරන්න යන්න වෙයි කියලා. ඉතින් මෙයාලා දෙන්නා මෙතන බයෙන් ඉන්නකොට මෙයාලව හම්බ වෙන්න එනවා ස්පයිඩර් කෙනෙක් වගේ රොබෝ කෙනෙක්. ඉතින් මේ රොබෝ තමයි සෙන්ටිනල්ගේ ප්‍රධාන ආරක්ෂිකාව. එයා තනියම නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ සෙන්ටිනල් එක්කමයි. ඉතින් මේ සෙන්ටිනල්ට ඕන වෙලා තියෙන්නේ මේ රේස් එකට ආපු පතල්කරුවන් දෙදෙනා හම්බ වෙන්න. ඉතින් සෙන්ටිනල් මේ දෙන්නව හම්බුණාට පස්සේ මේ දෙන්න හොඳටම බය වෙනවා. මොකද එයාට දඬුවම් කරන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ කියලා හිතලා. ඒත් මේ සෙන්ටිනල් ඇවිල්ලා තියෙන්නේ මේ දෙන්නට සංග්‍රහයකට ආරාධනා කරන්නයි. මොකද මේ දෙන්නා තරඟ කරන හැටි බලන් ඉඳිය කම්කරුවන් එයාලා හිතන විදිය වෙනස් කරගෙන එයාලට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉතා වේගයෙන් පතල් වැඩ කරන්න පටන් අරගෙන නිසා. ඒ නිසා තමයි මෙයාලට ස්තුති කරන්න හිතාගෙන සෙන්ටිනල් මෙයාලව මීට් වෙන්න ඇවිත් තියෙන්නේ. ඉතින් මෙතනදි මේ දෙන්නට ස්තුති කරලා එයා එතනින් යනවා. ඔරායන්ට සහ D16ට සංග්‍රහයකට ආරාධනා කරලා. එතනින් සෙන්ටිනල් ගියාට පස්සේ එලීටගේ අර තනතුර පහත දැමූ ඩාර්ක්වින් රොබෝ ඇවිත් මේ දෙන්නත් එක්ක කොහොමත් පරණ ඇරියස් එකක් කවර් කරගන්න හිතාගෙන තරගයට නීති විරෝධීව ඇතුළත් වුණ එක ප්‍රයෝජනයටගෙන මේ දෙන්නව කසල කළමනාකරන එකකට ගිහින් දානවා. ඉතින් මේ දෙන්නව මෙතන දාලා එයාලට තියෙනවා උඹල දෙන්න අද ඉඳන් මෙතන තමයි වැඩ කරන්නේ. කරපු වැරදි වලට දෙන දඬුවමක් විදියට කියලා. ඒකට D16නුයි ඔරායනුයි කියන්න හදනවා සෙන්ටිනල් අපට සංග්‍රහයකට ආරාධනා කරා. ඔයාට අපිව මෙහෙම අපේ තනතුරු වලින් පහත දාන්න බෑ කියලා. මේ දෙන්න කියන දේවල් ගණන් ගන්නේ නැතුව ඩාර්ක්වින් උඩට යන්න ගියා. ඉතින් මෙයාලා වටපිට බලනවා. මේ තැන වැඩ ටික කොහොමද වෙන්නේ කියලා. මෙයාලා දකිනවා මෙතන කලින් ඉඳලම වැඩ කරන ආපු තවත් රොබෝ කෙනෙක්.
ඒ රොබෝ මේ දෙන්න දැක්කම ළඟට ඇවිත් මේ දෙන්නට පිස්සුවෙන් වගේ කතා කරගෙන යනවා. මේ රොබෝගේ නම B127. අපි මෙයා මෙතන ඉඳන් B කියලා හඳුනා ගනිමු. ඉතින් මේ Bට මෙහාට ආවට පස්සේ කතා කරන්න කිසිම කෙනෙක් හම්බ වෙලා නැහැ. එයා විතරයි මෙතන තනියම වැඩ කරන් ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ නිසාම තමයි මේ දෙන්නම හම්බුණා වැල නොකැඩි කියවගෙන ගියේ. ඉතින් මෙයාලා එක්කගෙන යනවා යාගේ යාළුවෝ පෙන්වන්න. මේ ඇත්තටම රොබෝලා නෙවෙයි. බී තනියම ඉන්න නිසා උඩින් එන කුණු එකතු කරලා බීගේ තනියට යාළුවෝ ටිකක් හදාගෙන එයාට කතා කර කර ඉන්න. මෙයා හිතාගෙන ඉන්නේ මෙයාලට පණ තියනවා කියලා. ඉතින් මෙතනදී ඔරායන් බීට පැහැදිලි කරලා දෙන්න යනවා මේ රොබෝලට පණ නැහැ කියලා. එයා ඒක පැහැදිලි කරලා දෙන්නේ රොබෝ කෙනෙක්ගෙන් ඔළුවෙන් අල්ලලා. එකපාරටම ඒ රොබෝගේ ඔළුව ගැලවිලා වැටිලා ඒ ඔළුවෙන් පොඩි වීඩියෝ එකක් ප්ලේ වෙනවා. මේ වීඩියෝ එක ඔන් වෙන්නේ ගැලවුණු ඔළුවේ තිබ්බ චිප් එකකින්. ඒකේ කියවෙන විදියට මේ චිප් එක අයිති වෙන්නේ අවුරුදු ගණනාවකට කලින් ඉඳපු තියෝන් කියන රණශූරයාට. එයා මේකේ පණිවිඩයක් තියලා තියෙනවා. ක්වින්ටස් ජීවින් ඇවිල්ලා එයාලට පහර දෙනවා. එයාලගේ උදව්වට ඉක්මනට හමුදාවක් එවන්න කියලා. ඒ පණිවිඩය දැක්කම ඔරායන්ට තේරෙනවා මෙතන මොකක් හරි අමුතු ප්‍රශ්නයක් තියෙනවා කියලා. එයා ඒ චිප් එක අරගෙන ආයේ බලන්න යනකොට එයා දකිනවා එයාලගේ ග්‍රහලෝකයේ එක් තැනක ලකුණු කරලා තියෙනවා මෙට්‍රික්ස් කියලා. ඒක දැක්ක ගමන් ඔරායන්ට මතක් වෙනවා මුලදී අර ගබඩාවේදී බලපු වීඩියෝ එක. ඔරායන් D16ටයි Bටයි කියනවා අපි දැන්ම මේක අරගෙන මෙට්‍රික්ස් එක තියෙන තැන හොයාගෙන යන් කියලා. එතකොට අපිට පුළුවන් තියොන්ට මොකද උනේ වගේම Matrix of Leadership එකත් හොයාගෙන අපේ ග්‍රහලෝකයට ඕන කරන එනර්ජෝන් ශක්තිය හොයාගන්න. එයා එහෙම කිව්වට D16 නගරෙන් පොඩ්ඩක්වත් එළියට යන්න කැමති නැහැ. ටික වෙලාවක් ඔරායන් D16ට පැහැදිලි කරලා දීලා කැමැත්ත අරගෙන තුන්දෙනාම කුණු වෙන බටේ දිගේ උඩට යන්න පටන් ගන්නවා. ටික වෙලාවක් තුන්දෙනාටම පුළුවන් වෙනවා මේ බටේ දිගේ කුණු එකතු කරන තැනට එන්න. ඉතින් මේ තුන්දෙනා කරන්න හදන්නේ මේ කුණු එකතු කරන තැන ඉඳන් කෝච්චියේ දාලා එළියට යවන කුණු එක්ක මේ නගරෙන් එළියට යන්න. මේකෙන් එයාලට පුළුවන් මෙට්‍රික්ස් එක තියෙන තැන ලේසියෙන්ම හොයාගන්න. ඉතින් මෙතනදී මෙයාලා තුන්දෙනා ඇවිල්ලා ට්‍රේන් එකේ එක පෙට්ටියකට ඇතුල් වෙනවා. එතකොට ඒ පෝච්චි පෙට්ටිය ළඟට එලීටා එනවා. මේ වන විට එලීටා වැඩ කරන්නේ මෙතන. මෙතෙන්දී එලීටා එයා අරගෙන ආපු කුණු බොක්ස් එක කෝච්චිය පෙට්ටිය ඇතුලෙන් තියලා ආපහු එළියට යන්න හදනකොට තේරෙනවා මේක ඇතුලේ කවුරු හරි හැංගිලා ඉන්නවා කියලා. එතකොට එයා නතර වෙලා කවුද ඉන්නේ කියලා බලන්න යනකොටම එයාගේ ඉස්සරහට මේ තුන්දෙනා එනවා. මෙයාලව දැක්ක ගමන් එලීටා ඉක්මනින් ඔරායන්ට ගහලා ඉක්මනටම දුවගෙන යනවා සිකියුරිටි එකට දැනුම් දෙන්න. ඒත් එයාට හිතපු විදියට ට්‍රේන් එකෙන් එළියට ඇවිත් කියන්න යන්න උනේ නැහැ. මොකද ට්‍රේන් එක නගරෙන් එළියට යන්න පටන් ගත්තා. එලීටාට සිකියුරිටි වලට කියන්න බැරි වුණ නිසා කෝච්චි පෙට්ටි දිගේ උඩට යන්න පටන් ගත්තා. ට්‍රේන් එකේ ඩ්‍රයිවර්ට මේ අය ගැන කියන්න ඕන කියලා හිතලා. ටික දුරක් යද්දි ඔරායන් සහ අනිත් දෙන්නා එලීටගේ පිටිපස්සෙන් එනවා එලීටව නවත්තන්න. ටික දුරක් යද්දි මේ කට්ටියටම ට්‍රේන් එකෙන් සයිබර්ට්‍රෝන් ග්‍රහලෝකයේ මතු පිටට එනවා. මෙයාලා මේක දකින්නේ ජීවිතේ පළවෙනි වතාවට. මෙයාලා නගරය ඇතුලෙන් කවදාවත්ම පිටතට ඇවිත් නැති නිසා මේක දැකලා මේ හතර දෙනාම පුදුමයට පත් වෙනවා. මේ අය දුවන එක නවත්තලා මෙයාලා මේකේ සුන්දරත්වය බල ඉන්නකොට එයාලට දැක ගන්න පුළුවන් වෙනවා කඳු වගේක් ට්‍රේන් එක පැත්තට ලං වෙනවා කියලා. මේක දැකපු ගමන් කාටත් කලින් B ට්‍රේන් එක ඉස්සරහට දුවගෙන යනවා. අනිත් තුන් දෙනා ට්‍රේන් එක ඉස්සරහට දුවන්න පටන් ගන්නවා. මේ කඳු වලින් බේරෙන්න හිතන තරම් ලේසි නෑ. ඉතින් ට්‍රේන් එක කඳුවල වැදිලා ට්‍රේන් එක පෙරලිලා හතර දෙනාම වැඩිලා තමයි මේ කඳු වෙන එක නතර වෙන්නේ. ඉතින් මේ හතර දෙනා නැගිටලා බලනවා එයාලගේ ට්‍රේන් එක කොහෙද තියෙන්නේ කියලා. එයාලට දැක ගන්න පුළුවන් වෙනවා ට්‍රේන් එක මෙයාලව දාලා අනිත් පැත්තෙන් යනවා කියලා. මේක දැකලා එලීටාට මල පැනලා ඔරායන්ගේ මූණට පාරක් දීලා කෑ ගහනවා. ඉතින් මේ කෑ ගැහිලා දෝංකාර දෙනවා ගව් ගානක් දුරට. ඒ හරි ඉන්දිය මුවරංචුකටත් ඒ සද්ද ඇහිලා බලනවා ඒ මොකෙක්ද ඒ කියලා. මෙතනදී මෙයාලා ටිකට තියෙන ලොකුම ප්‍රශ්නය වෙන්නේ මෙයාලා මෙතනින් ආයේ කොහොමද නගරෙ වෙත යන්නේ කියලා. එතකොට ඔරායන් ළඟ දැන් චිප් එක පෙන්නලා කියනවා අපිට මේකේ තියෙන මැප් එක යූස් කරලා
යන විදියක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. එලීටා ඔරායන්ගේ මේ චිප් එක අරගෙන මම තමයි මෙතන ඉඳන් මැප් එක බලලා පාර කියන්නේ කියලා ඔරායන්ටත් බැනලා ඔයාලා නිසා තමයි මෙහෙම කරදර වලට මට මුහුණ දෙන්න වෙන්නේ කියලා මේ අය පිටත් වෙනවා. ඉතින් මේ තුන් දෙනාටත් වෙන කරන්න දෙයක් නැති නිසා එලීටාගේ පස්සෙන් යනවා. ඉතින් මේ අය මේ යන්නේ මෙට්‍රික්ස් එක හොයාගෙනයි. ඉතින් ටික දුරක් මෙයාලා ඇවිදගෙන යනකොට එතන ඉඳපු මුව රංචුවක් කලබල වෙනවා. ඒත් එක්කම මේ සෙට් එකත් හැංගිලා බලන් ඉන්නවා මොකද මේ වෙන්නේ යන්නේ කියලා. එකපාරටම අහසින් යානයක් ඇවිල්ලා පහළ ඉඳපු මුවෙක්ට වෙඩි තියලා දානවා. ඉතින් මේක දැකපු ගමන් මේ අය බය වෙලා ඒ යානයට අහු වෙන්නේ නැති වෙන්න එතනින් පැන ගන්න try කරනවා. ඒත් එයාට ඒ වැඩේ එච්චර ලේසි වෙන්නේ නැහැ. තව පොඩ්ඩෙන් රේඩාර් වලට බී අහු වෙන්න යද්දි ඔරායන් අල්ලගෙන එය වළක්වනවා. කොහොම හරි මෙයාලට පුළුවන් වෙනවා ඒ වාහනයට අහු වෙන්නේ නැති වෙන්න හැංගිලා ඉන්න. ඉතින් මෙයාලා ආපහු මෙයාලගේ ගමන යන්න පටන් ගත්තා. ටික වෙලාවක් යනකොට මෙයාලට මේ තැන හොයාගන්න පුළුවන් වෙනවා. මේ මැප් එකේ පෙන්නන විදියට මේක තියෙන්නේ මේ ලෝකේ මතු පිට පිහිටි ගුහාවක් ඇතුලේ. ඉතින් මේ ගුහාව දැක්කම D16 කියනවා අපි මේක ඇතුළට යන්න නැතුව ආයේ නගරයට යමු කියලා. මොකද මේක ඇතුළට ගියොත් අපිට කරදර සිද්ධ වෙන්න පුළුවන් කියලා හිතලා. ඒත් ඔරායන් නම් මෙච්චර දුරක් ඇවිත් ආයේ හැරිලා යන්න සූදානමක් නැහැ. ඉතින් මේ හතර දෙනාම ගුහාව ඇතුළට යනවා. අර මෙට්‍රික්ස් එක හොයාගෙන. ටික දුරක් ඇතුළට යනකොට මෙයාලට හම්බ වෙනවා අවුරුදු ගණනාවකට කලින් සටනකින් විනාශ වෙලා ගිය මෙගට්‍රෝන් ඇතුළේ එයාගේ යටතේ වැඩ කරපු සේවකයන් වගේක්. මේ වෙද්දී යාලා සේරම මැරිලා ගිහිල්ලා තියෙන්නේ. මෙයාලා තව සෝදිසි කරලා බලද්දී හොයාගන්න පුළුවන් වෙනවා අර පණිවිඩයේ එව්ව තියෝන් කියන රොබෝව. එයා සම්පූර්ණයෙන්ම මැරිලා ගිහිල්ලා නැහැ. මොකද එයාගෙන් ස්පාක් එකක් දැල් වෙනවා. ඉතින් බී එයාගේ ළඟ තියෙන එනජෝන් මූලද්‍රව්‍යය තියෝන්ගේ කට ඇතුළට දාන්න ඔරායන්ට දෙනවා. ඊට පස්සේ තියෝන්ට ආයේ පණ එනවා. තියෝන්ට පණ ආපු ගමන් කෑ ගහලා කියනවා මෙගට්‍රෝන් මෙතනින් යන්න මෙතන ගොඩක් අය ඉන්නවා. ඉතින් ඔරායන් කියනවා ඒ සිද්ධිය වෙලා දැන් ගොඩක් කල් ඔයාට දැන් කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මේ වෙනකොට සෙන්ටිනල් මේ ග්‍රහලෝකයේ ඉඳපු කුයින්ස්ටන්ස් ජීවීන් සේරම විනාශ කරලා ඉවරයි කියලා. මේක ඇහුණු තියෝන් කියනවා සෙන්ටිනල් කියන්නේ අපිට ද්‍රෝහි වුණ කෙනෙක්. එයා කොහොමද මේ වෙනකොට සයිබර්ට්‍රෝන් වල නායකයා වෙලා ඉන්නේ? ඉතින් මේ කතාව ඇහුණු මෙයාලට හිතා ගන්න බෑ මොකද්ද මේ තියෝන් අදහස් කරන්නේ කියලා. ඒ නිසා D16 අහනවා ඔයා කොහොමද කියන්නේ එයා ද්‍රෝහි වුණා කියලා. එහෙනම් එයා කොහොමද අපේ ලෝකේ නායකයා වෙලා ඉන්නේ කියලා. තියෝන් ඊට පස්සේ රූපරාමු එක්කම මේ අයට පෙන්වලා දෙනවා එදා මොකද ඇත්තටම උනේ කියලා. ඉතින් ඒ කාලේ මේ සයිබර්ට්‍රෝන් ග්‍රහලෝකය ආක්‍රමණය කරන්න මෙහාට ඇවිල්ලා තියෙනවා කුයින්ස්ටන්ස්ලා. ඉතින් ඒ කාලේ මේ සයිබර්ට්‍රෝන් ග්‍රහලෝකය ආරක්ෂා කරන්න ඉඳලා තියෙන්නේ මෙගට්‍රෝන් ඇතුළේ යාගේ සේවකයෝ ටික. ඉතින් එක දවසක් සෙන්ටිනල් ඇවිල්ලා මෙගට්‍රෝන් හම්බ වෙලා එයාව කැමති කරගෙන තියෙනවා කුයින්ස්ටන්ස් ජීවින් එක හමු වීමකට ඇවිල්ලා මේ යුද්ධය නවත්තලා දාන්න. ඉතින් එදා මෙගට්‍රෝන් සෙන්ටිනල්ව විශ්වාස කරලා එයාගේ සේවකයන් එක කුයින්ස්ටන්ස්ලා හමු වෙන්න එනවා. ඉතින් එයාලා හිතපු විදියට මෙතන හමු වීමක් තිබිලා නැහැ. මෙගට්‍රෝන් ඇතුළු එයාගේ ආරක්ෂකයෝ මෙතනට ගෙනල්ලා තියෙන්නේ මෙයාලව මෙතනම විනාශ කරලා දාන්න. ඉතින් ටික වෙලාවක් යනකොට කුයින්ස්ටන් ජීවින් එක දිගට විශාල ප්‍රමාණයක් ඇවිත් මෙතනට කඩාගෙන පැනලා මෙගට්‍රෝන් ඇතුළු ආරක්ෂකයන්ට පහර දෙන්න පටන් අරගෙන. ඉතින් මේ සටන අතරතුරේ සෙන්ටිනල් පිටිපස්සෙන් ඇවිල්ලා මේ හැමෝටම පහර දීලා මෙයාලව මෙතනම ඉවර කරලා දාලා. ඉතින් ඊට පස්සේ මෙයා මෙගට්‍රෝන් මේට්‍රික්ස් එක අරගෙන මේ ග්‍රහලෝකයේ පාලකයා වෙන්න හදනකොට මේට්‍රික්ස් එක විනාශ වෙලා ගිහිල්ලා. ඉතින් එදා ඉඳන් තමයි මේ ග්‍රහලෝකයේ ජීවත් වෙන කට්ටියට එනර්ජන් මූලද්‍රව්‍ය හිඟයක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සෙන්ටිනල්ට මේ ග්‍රහලෝකයේ නීත්‍යානුකූල නායකයා වෙන්න බැරි වුණාට එයා හැමෝටම බොරු කරලා හැමෝම රවට්ටගෙන සයිබර්ට්‍රෝන් ග්‍රහලෝකයේ පාලකයා විදියට වැඩ කරන්න පටන් අරන්. මේ විදියට තමයි සෙන්ටිනල් මේ ග්‍රහලෝකයේ පාලකයා වෙලා තියෙන්නේ. මේ කතාව ඇහුණු D16 මේ ගැන විශ්වාස කරන්න අමාරුයි. ටික වෙලාවක් යනකොට තියෝන් මේ අයට එළියට එක්කගෙන මේක ඔප්පු කළම පෙන්වනවා. ඉතින් මේ වෙනකොට සෙන්ටිනල් ට්‍රේන් දෙකක් එක්ක කුයින්ස්ටන් ජීවින් හම්බ වෙන්න එනවා. මේ කුයින්ස්ටන් හම්බ වෙන්න එන්නේ කුයින්ස්ටන් මෙයාට බලය ගන්න උදව් කරපු නිසා ඒ වෙනුවෙන් මෙයා කුයින්ස්ටන්ට පොරොන්දු වෙලා තියෙනවා
මෙයාලට ග්‍රහලෝකයේ තියෙන එනර්ජෝන් ලබා දෙනවා කියලා. ඉතින් මෙයා කුණු වෙනුවට ට්‍රේන් වලින් අරගෙන ඇවිල්ලා තියෙන්නේ එනර්ජෝන් මූලද්‍රව්‍යයයි. එයා ඒවා අරගෙන ඇවිල්ලා ක්වින්ස්ටන්ලට දීලා ආපහු යන්න යනවා. ඉතින් මේ දේ එක දවසක් හරි මෙයා පරක්කු කරොත් සෙන්ටිනල්ට වෙන්නේ මේ ක්වින්ස්ටන්ස් අතින් මැරුම් කන්නයි. ඉතින් ඒකට බයේ තමයි මෙයා මේ දේවල් ක්වින්ස්ටන්ලට හැමදාම දෙන්නේ. මේක දැක්කට පස්සේ මෙයාට තේරෙනවා සෙන්ටිනල්ගේ ඇත්ත తত্ত্বය. මෙයාලා කොච්චර කාලයක් රැවටිලා තියෙනවාද කියලා. ඉතින් මේක මෙයාලට තේරුම් ගියාට පස්සේ ආපහු මේ අය ගුහාවට ඇවිල්ලා දැන් මොකද මෙයාලා ඉස්සරහට ලෝක බේරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ අය ටික වෙලාවක් කතා කරගෙන යනකොට තියෝන් මේ අයට වටිනා තෑග්ගක් දෙන්න සූදානම් වුණා. ඒ තමයි මෙතන මැරිලා ඉන්න ප්‍රයිම් වරුන්ගේ ට්‍රාන්ස්ෆෝමර් වෙන්න පුළුවන් බලය. තියෝන් එයාගේ බලය පාවිච්චි කරලා එතන මැරිලා ඉන්න ප්‍රයිම් වරුන්ගේ ශක්තිය මේ හතර දෙනාට ලබා දෙනවා. මොකද එයාලා කරන්න හදන වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන් වෙන්න. එතකොට එතනදී තේරෙනවා සෙන්ටිනල් මෙයාලට පොඩි කාලේ ඉඳලම කරලා තියෙන්නේ බොරු කියලා. මෙයාලගේ ඇතුලේ තියෙන රොක් එක, ඒ කියන්නේ බලය අරගෙන මෙයාලව පාලනය කරන්න පටන් අරගෙන. එහෙම නැත්නම් මෙයාලව පාලනය කරන්න අමාරු වෙන නිසා. ඉතින් මෙතනදී මෙයාලා හතර දෙනා සතුටු වෙනවා මේ බලය හමු වුණු එක ගැන. ඉතින් ඊට පස්සේ තියෝන් මේ හතර දෙනාට කියනවා දැන්ම ඔයාලා ගිහිල්ලා සෙන්ටිනල්ගේ ඇත්ත ස්වරූපය නගරේ ජීවත් වෙන අනිත් අයට පෙන්නලා දෙන්න කියලා. එතකොට ඔයාලට පුළුවන් එයාව ලේසියෙන්ම පරාද කරන්න. ඉතින් ඊට පස්සේ යාලා හතර දෙනා එතනින් පිටත් කරලා යවනවා. වැඩේ සාර්ථක කරගන්න කියලා. එතනින් එයාලා එළියට යනවත් එක්කම සෙන්ටිනල්ගේ කට්ටියට ඉව වැටිලා මෙතන කවුරු හරි ඉන්නවා කියලා. මෙතන චෙක් කරන්න එතකොට එයාලා එනවා. එයාලා එනකොට මේ ගුහාවේ ඉන්නේ තියෝන් විතරයි. ඉතින් මෙතනදී තියෝන් ට්‍රාන්ස්ෆෝම් වෙලා මෙයාගේ ස්වරූපය කොටියෙකු වගේ වෙනස් කරගෙන මොවුන්ට පහර දෙනවා. කෑලි කෑලි සුණු විසුණු වෙන්න. එතනට සෙන්ටිනල්ගේ ප්‍රධාන සේවිකාව ඇවිල්ලා තියෝන්ගේ ඔළුව උඩට පැනලා තියෝන්ව අල්ල ගන්නවා. ඒත් එක්කම අපට පෙන්නනවා ඔරායන්ලව. එයාලගේ නගරය හොයාගෙන යන්න හදන්නේ. ඉතින් එයාලා නගරය හොයාගෙන යන්න හිතාගෙන වාහන විදියට වෙනස් වෙන්න යනකොට එයාලා හිතපු විදියට වෙනස් වෙන්න හම්බ වෙන්නේ නැහැ. සමහර අයගේ පුංචි පුංචි කෑලි විතරක් වෙනස් වෙන්න පටන් ගත්තා. මෙයාලා ට්‍රාන්ස්ෆෝම් වෙන සද්දේ එළියේ ඉඳපු සෙන්ටිනල්ගේ කට්ටියට ඇහිලා මේ අයගේ පස්සෙන් පන්නනවා. එහෙම ටික වෙලාවක් යද්දී මෙයාට පුළුවන් වෙනවා සම්පූර්ණයෙන්ම වාහන බවට පත් වෙලා මේ එන අයත් එක්ක සටන් කරලා මෙයාලව විනාශ කරලා දාන්න. මේ වෙද්දි ඔරායන්ට තේරෙනවා D16ගේ මොනවා හරි වෙනසක් සිද්ධ වෙලා තියෙන බව. ඒ වෙනස මොකක්ද කියලා ඔයාලට අන්තිමට දැනගන්න පුළුවන් වෙයි. කොහොම හරි මේ අය නගරය හොයාගෙන දිගටම යනවා. ඉතින් ආපසු එනවා සෙන්ටිනල්ගේ පැත්තට. මේ වෙද්දි සෙන්ටිනල් ආයේ නගරයට ඇවිල්ලා ඉන්නේ. ටික වෙලාවකින් එයා ළඟට එයාගේ ප්‍රධාන සේවිකාව විසින් තියෝන් අරගෙන එනවා. ඉතින් මෙයා තියෝන්න දැක්කම ගොඩක් පුදුම වෙනවා. සෙන්ටිනල් තියෝන්ලව පාවා දීපු එක ගැන තියෝන් සෙන්ටිනල්ට බැන වදිනවා. උඹ වගේ ද්‍රෝහියෙක් තුක් විතරක් කියලා. ඉතින් එකපාරටම සෙන්ටිනල්ට තරහ ගිහිල්ලා ඔහුගේ ළඟ තියෙන ලොකු කඩුවකින් තියෝන්ගේ බෙල්ලට ඇනලා ඉවර කරලා දානවා. ආපහු අපේ කතාව ඔරායගෙන් පැත්තට එනවා. ඔරායන්ලා මේ වන විට ඔවුන්ගේ නගරය සොයාගෙන යන ගමන් ඉන්නේ. එකපාරටම කොහෙදෝ ඉඳන් ආපු කෑලි වගේක් එයාලගේ ඇඟේ වැදිලා ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වැදිලා සිහිය නැති වෙනවා. ආපහු අපට පෙන්වන්නේ ඔවුන්ට සිහිය එන තැනින්. මෙයාලා මේ ඉන්නේ සෙන්ටිනල්ට විරුද්ධව සටන් කරන කල්ලියක් ගාව. මෙයාලා අවුරුදු ගාණක් තිස්සේ සෙන්ටිනල් එක සටන් කළා. ඒත් ඉතින් එයාලට තියෙන ශක්තියෙන් සෙන්ටිනල්ව පරාද කරන්න බැරි වෙලා. ඉතින් මේ කණ්ඩායමේ ලීඩර් තමා මේ ඉන්නේ. එයාගේ නම ස්ටා. එයා අහනවා ඔයාලා කවුද කියලා. ඔයාලා මොනවද මෙහි කරන්නේ කියලා. ඉතින් එතකොට ඔරායන් කියනවා අපිට ඕන කොහොම හරි සෙන්ටිනල්ව පරාද කරලා කොහොම හරි මේ ලෝකේ බේරගන්න කියලා. ස්ටා අහනවා ඔය හතරට විතරක් පුළුවන් එයාව විනාශ කරලා දාන්න. D16 කියනවා ඔව් අපි හතර දෙනා හරි ගිහිල්ලා ඔහුව විනාශ කරනවා කියා. ඔබ වගේ ගුය බල්ලෙක් විදියට හැංගිලා ඉන්නේ නැහැ කියලා. ඉතින් ඒකට තරහ ගිහිල්ලා එයා D16 ළඟට ඇවිත් ආයෙ සැරයක් ඒ කිව් එක කියන්න බලන්න කියනවා. D16 බය නැතුව ඒ කිව්ව ටික ආයෙ කියනවා. මෙතනදී D16 හොඳටම ස්ටාර්ට නෙලන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී D16 එයාට ලැබුණු බලය පාවිච්චි කරලා ස්ටාව පරාද කරනවා. එයාලගේ කල්ලියේ කට්ටිය ඉස්සරහම. ඉතින් මේ විදියට ස්ටාව පරාද කරාට පස්සේ අකමැත්තෙන් උනත් පිළිගන්න වෙනවා මේ කල්ලියේ දැන් නායකයා D16 කියලා.
D16 කියනවා ඔයාලත් ඔයාලගේ ස්ටාර් වගේ බයිගුල්ලෙක් වගේ ඉන්නේ නැතිව මාත් එක්ක ගිහිල්ලා කොහොම හරි සෙන්ටිනල්ව පරාද කරලා අපේ අයිතිය ආපහු අරගමු කියලා. මේ දිහා බලන් ඉන්න ඔරායන්ට D16 ගේ වෙනසක් ආයෙසරයක් දැනෙනවා. ඉතින් මේ වෙනකොට ඉන්නේ බලය ලබා ගන්න කලින් ඉඳපු D16 නෙවෙයි. මේ වෙද්දි ඉන්නේ D16 ගොඩක් වෙනස් වෙලා. ඉතින් මෙයාලට මේ වන විට කතා කරගෙන යනකොට එකපාරටම ඇටැක් එකක් එනවා. මේ පහර දීම සිදු වෙන්නේ සෙන්ටිනල් හමුදාවෙන්. ඉතින් මේ වෙනකොට එයාලා මේ කල්ලියේ ඉන්න තැන හොයාගෙන මොවුන්ට පහර දී ටික දෙනෙක් පැහැරගෙන යනවා. ඒ අතර D16 සහ බීත් ඉන්නවා. ඉතින් මේ විදියට මෙයාලගෙන් කට්ටියක් අරන් ගියාට පස්සේ ටික වේලාවක් යනකොට ඒ සටනෙන් බේරිලා ඉඳපු අනිත් කට්ටිය එතනින් නැගිටිනවා. ඒත් එක්කම එලීටා ඔරායන් ගාවට ඇවිල්ලා කියනවා ඔයා දැන් මේ කණ්ඩායමට නායකත්වය දෙන්න. D16 නැති නිසා ඔයා මේ අය හසුරවන්න කියලා. ඉතින් ඔරායන් කැමති වෙනවා මෙයාලට නායකත්වය දීලා ජය අරගන්න. මේ අතරේ අපට ආයෙ පෙන්නවා සෙන්ටිනල්ව. අර කල්ලියෙන් අල්ලගෙන ආපු රොබෝලා දන ගස්සලා තියෙන්නේ. සෙන්ටිනල් මේ කට්ටියට කතා කරලා කියනවා ඔයාලා අපේ ලෝකෙට ද්‍රෝහි වුණා. අද ඉඳන් ඔයාලව දේශද්‍රෝහියෝ විදිහට නම් කරනවා කියලා. ඉතින් මෙයා මෙහෙම කියපු එක අහන් හිටපු D16 නැගිටලා කියනවා මේ ලෝකෙට ද්‍රෝහි වුණේ අපි නෙවෙයි තමුන් තමයි කියලා. ක්වින්ස්ටන්ස් එක්ක එකතු වෙලා මෙගට්‍රෝන් මරලා දාලා මේ ලෝකෙට ද්‍රෝහි වුණේ කවුද කියලා තමුන්ම දන්නවා. ඉතින් මේක අහන් ඉඳපු සෙන්ටිනල්ට හොඳටම තරහා ගිහිල්ලා එයා D16 බිම දාලා ඔයාට මෙගට්‍රෝන් වීරයෙක් වුණාට මට නම් එහෙම නෑ කියලා මෙගට්‍රෝන්ගේ මූණ D16 ගේ පපුවේ කොටන්න පටන් ගන්නවා. දැන් අපිට පෙන්නනවා ඔරායන් නගරයට ළඟා වෙමින් ඉන්න විදිය. එයා දැන් යනවා එයාත් එක්ක පතලේ වැඩ කරපු අය හම්බ වෙන්න. දැන් මෙයා කරන්න හදන්නේ මෙයා එක්ක පතල් වල වැඩ කරපු කට්ටියව මේ වැඩේට එකතු කරගෙන කොහොම හරි සෙන්ටිනල්ව යටත් කරගෙන ලෝකේ යාගෙන් බේරගන්න. ටික වේලාවක් යනකොට ඔරායන් ඔවුන්ගේ හමුවට එනවා. ඔරායන් දැකලා කට්ටිය පුදුම වෙනවා. පුංචිට හිටපු ඔරායන් කොහොමද ලොකු වෙලා තියෙන්නේ කියලා. මෙතනදී ඔරායන් යාළුවන්ට කියනවා අපි හැමෝම එකතු වෙලා කොහොම හරි සෙන්ටිනල් එක්ක සටන් කරලා මේ නගරය යාගෙන් බේරගන්න ඕන කියලා. එයා මේ වෙනකොට ක්වින්ස්ටන්ස්ලා එක්ක එකතු වෙලා තමයි මේ ලෝකය පාලනය කරන්නේ. අපි මහන්සියෙන් හාලා ගොඩ ගන්න හැම එනජෝන් අංශුවක්ම එයා ක්වින්ස්ටන්ට ලබා දෙනවා. ඉතින් මේ විදිහට තමයි එයා ලෝකය පාලනය කරගෙන යන්නේ. ඉතින් අපි දැන් මේ හැමෝම එකතු වෙලා එයාගෙන් මේ ලෝකය බේරා ගමු. ඉතින් ඔරායන් මෙහෙම කිව්වම මෙතන ඉන්න අය එයාගෙන් අහනවා ඔයාට බලයක් තිබුණාට අපිට බලයක් නැතුව කොහොමද මේක කරන්න කියලා. ඉතින් එතකොට ඔරායන් එයාලට කියලා දෙනවා බලයක් තියෙන්න ඕනේ නෑ. හිතේ ශක්තිය පාවිච්චි කරා නම් මේ වැඩේ කොහොම හරි කරන්න පුළුවන් කියලා. ඉතින් මේ කතාව අහන් ඉඳපු කට්ටිය කැමති වෙනවා ඔරායන් එක්ක ඇවිල්ලා මේ සටනට සම්බන්ධ වෙන්න. අපිට ආයෙ පෙන්වනවා සෙන්ටිනල්ව. මේ වෙන විට සෙන්ටිනල් කරන්න හදන්නේ D16ට වෙඩි තියලා මරලා දාන්න. ඉතින් එයා D16 ඉවර කරලා දාන්න හදනකොටම එයාට ආරංචියක් එනවා රොබෝර පුරවගත් ට්‍රේන් එකක් මේ පැත්තට එන බව. එයා එක්ක සටනට මේ ඉන්නේ එලීටා ඇතුළු අර කල්ලියේ ඉතිරි පිරිසයි. ඉතින් මෙතනදී ටික වේලාවක් යනකොට මෙයාලා හැමෝම ට්‍රේන් එකෙන් එළියට පැනලා සෙන්ටිනල්ගේ හමුදාව එක්ක සටන් කරන්න පටන් ගන්නවා. තව ටික වේලාවක් යද්දී ජෙට් පැක්ස් හයි කරගෙන පතල් කරුවන් ටික දෙන එනවා මෙයාලගේ උදව්වට ඔරායන් එක්කම. ඉතින් මේ සටන යන නිසා සෙන්ටිනල්ට බැරි වෙනවා D16ව ඉවරයක් කරන්න. ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්න ඔරායන් D16 සහ B ඇතුළු අනික් අයව බේර ගන්නවා. ඉතින් මෙතන D16 නිදහස් වෙනවත් එක්කම තරහින් යනවා සෙන්ටිනල්ව හොයාගෙන ඉවරයක් කරලා දාන්න. ඒ වගේම අනිත් පැත්තෙන් Bට මූණට ෂීල්ඩ් එකක් සහ අත් දෙකට ලේසර් පිහි දෙකක් ඇවිල්ලා පුළුවන් වෙනවා ඒවා ප්‍රයෝජනට අරන් හමුදාව එක්ක සටන් කරන්න. ඉතින් මෙතනදී B ගොඩක් සතුටින් මේ දේවල් පාවිච්චි කරලා හොඳට සටන් කරනවා. ඒ වගේම අනිත් පැත්තෙන් එලීටගේ අයත් මේ හමුදාවට එරෙහිව සටන් කරගෙන යනවා. ඉතින් ටික වෙලාවක් මෙයාලා මෙහෙම සටන් කරගෙන යනකොට තේරෙනවා දැන් තමයි ටයිම් එක මේ නගරේ අයට සෙන්ටිනල්ගේ ඇත්ත තත්ත්වය පෙන්නලා දෙන්න. ඉතින් ඊට පස්සේ කට්ටියම එනවා නගරේ ප්‍රධාන මූලස්ථානයට මේ විස්තරේ කාටත් පෙන්වන්න කියලා හිතාගෙන. එයාලා මූලස්ථානයට යන අතරතුරේ D16 සෙන්ටිනල් එක සටන් කරගන්න පටන් ගන්නවා. එතනදි සෙන්ටිනල් D16ට එයාගේ හිතේ තරහ යනකම් පහර දෙනවා. මේ විදියට සෙන්ටිනල්ට පහර දෙන අතරේ මූලස්ථානයට යන ගමන් ඉඳපු එලීටාව අල්ලගන්නවා සෙන්ටිනල්ගේ ප්‍රධාන ආරක්ෂිකාව. ඉතින් ඊට පස්සේ මේ දෙන්න අතර සටනක් සිද්ධ වෙනවා. ටික වෙලාවකට පස්සේ එලීටාට පුළුවන් වෙනවා මෙයාව පරාද කරලා දාන්න.
ඉතින් එලිටා මේ රොබෝවත් අරගෙන යනවා ප්‍රධාන මූලස්ථානයට. එයාගේ ඇඟේ තියෙන මතකය පාවිච්චි කළා මේ නගරේ ඉන්න අයට ඇත්ත පැහැදිලි කරලා දෙනවා කියලා හිතාගෙන. ඉතින් ටික වෙලාවක් යනකොට පළමුවටම බී ඇවිල්ලා හිතේ හැටියට මූලස්ථානයේ ඉන්න අයට පහර දෙන්න පටන් අරන්. බී හිතාගෙන ඉන්නේ මේ මූලස්ථානයේ ඉන්න සෙන්ටිනල්ගේ කට්ටිය කියලා. ඔරායන් ඇවිල්ලා තමයි කියන්නේ අපිට මෙයාලගෙන් කරදරයක් නෑ කියලා. ඉතින් එයා එහෙම කිව්වම තමයි බී කරන විනාශය නතර කරන්නේ. ඒ විදිහට මෙයාලා ප්‍රධාන මූලස්ථානයට ආවට පස්සේ අර සෙන්ටිනල්ගේ සාහිකාව මතකය ගබඩා වී තිබූ සෙන්ටිනල්ගේ වැරදි දේවල් මේ නගරයට පෙන්වා දෙනවා. ඉතින් මේවා දැක්කම කට්ටිය ඔක්කොම පතල් වැඩ නතර කරලා දාලා එතනින් උඩට එනවා සෙන්ටිනල්ට විරුද්ධව සටන් කරන්න. අන්තිමට ඔරායන්ට කරන්න ඕන වුණ දේ එයාට කරගන්න පුළුවන් වුණා. මේ වෙනකොට D16 සෙන්ටිනල් එක්ක සටන් කරලා ඉවරයක් කළා දාන්න හදනකොටම ඔරායන් එතනට ඇවිල්ලා D16ට කියනවා අපිට ඕන හැම දෙයක්ම සිද්ධ වෙලා තියෙන්නේ. නගරේ ඉන්න හැමෝම දැන් මෙයාගේ ඇත්ත තත්ත්වය මොකද්ද කියලා දන්නවා. ඒක නිසා දැන් අපි සෙන්ටිනල්ව ඉවරයක් කළා දාන්න ඕනේ නෑ කියලා. ඒත් ඉතින් මේ D16 ඔරායන් කියන දේ අහන්න කැමති නෑ. මෙයා ඔරායන්ට කියනවා මෙයා අපි රවට්ටන් වැඩ ගත්තා. ඒ වෙනුවෙන් මෙයා මෙයාගේ ජීවිතෙන් වන්දි ගෙවන්න ඕන කියලා. ඉතින් එයා එහෙම කියලා සෙන්ටිනල්ට පහර දෙන්න හදනකොට ඔරායන් එයාව නවත්වනවා. ඒත් ඉතින් D16 ඒ වැඩේ කරන එක නවත්තන පාටක් නෑ. මෙතනදී D16 ඔරායන් පැත්තකට තල්ලු කරලා දාලා සෙන්ටිනල්ට මරලා දාන්න හදනකොටම ඔරායන් මැදට පැනලා ඔරායන්ගේ ජීවිතය කැප කරනවා. ඔරායන් පහලට වැටෙන්න යනකොට D16 ඇවිත් අල්ලගන්නවා. ඒත් මෙයා ඔරායන්ව අල්ලගන්නේ වැඩි වෙලාවකටම නන් නෙවෙයි. ටික වෙලාවක් යද්දි මෙයාගේ ඇතුලේ ඉඳපු මෙගාට්‍රෝන් අවදි වෙනවා. මොකද මෙයාට හම් වෙලා තියෙන්නේ මෙගාට්‍රෝන්ගේ ඇඟ ඇතුලේ තිබ්බ බලයයි. ඒකෙන් පුළුවන් වෙලා තියෙනවා D16ගේ ශරීරය පාලනය කරලා එයාව ආපහු එළියට ගන්න. ඉතින් මෙතනදී මෙගාට්‍රෝන් එළියට එනකොට එයා ඔරායන්ව එතනින් පහළට අතහැරලා නගරේ කට්ටිය අමතලා කියනවා සෙන්ටිනල්ගේ පාලනය ඉවරයි. මම තමයි දැන් පාලනය කරන්නේ කියලා. කියනවත් එක්කම අපට පෙන්නනවා පහළට වැටෙන ගමන් ඉන්න ඔරායන්ව. ඔරායන් දැන් මෙයාලගේ ලෝකයේ මැදට යන ගමන් ඉන්නේ. මෙයා ටික වෙලාවක් පහළට යනකොට දැක ගන්න ලැබෙනවා මූවි එක පටන් ගත්ත වෙලාවේ දැකපු දේවල් වීඩියෝ එකේ තිබ්බේව තියෙන්නේ කියලා. ඉතින් මෙතනදී ඔරායන්ට හම්බ වෙනවා මේ ලෝකයේ ප්‍රයිමස් නිර්මාණය කරපු ප්‍රයිම් වරුන්ව. එයාලා හම්බුණාට පස්සේ ප්‍රයිමස් එයාගේ බලය පාවිච්චි කරලා ආපහු සාමාන්‍ය තත්ත්වයට පත් කරලා එයාට මෙට්‍රික්ස් ඔෆ් ලීඩර්ෂිප් එක දෙනවා. ඔයා තමයි මේ ලෝකය පාලනය කරන්න සුදුසුම නායකයා කියලා. ඉතින් එයා ඔරායන්ට අලුත් නමක් දානවා. ඔයාගේ නම අද ඉඳලා ඔප්ටිමස් ප්‍රයිම් කියලා. ඉතින් ඔය විදිහට තමයි ඔප්ටිමස් ප්‍රයිම්ගේ නාමය මේ ලෝකෙට ආවේ. ඉතින් අපේ ඔප්ටිමස් ප්‍රයිම් මෙට්‍රික්ස් එකත් අරගෙන ආපහු සැරයක් උඩට එනවා මෙගාට්‍රෝන්ව නවත්තලා කොහොම හරි මේ ලෝකය පාලනය අතට ගන්න. මොකද මෙගාට්‍රෝන් මේ ලෝකය පාලනය කරොත් අනිවාර්යයෙන්ම එයා මේ ලෝකයේ ඉන්න කට්ටිය භාවිතා කරලා ලෝක ආක්‍රමණය කරන්න පටන් ගන්න නිසා. එයාගෙන් සිද්ධ වෙන්නේ මේ ලෝකෙට ලොකු විනාශයක්. ඒක නවත්තන්න තමයි ඔප්ටිමස් ප්‍රයිම් මේ විදිහට උඩට එන්නේ. ඉතින් ඔප්ටිමස් උඩට ඇවිල්ලා මෙගාට්‍රෝන් එක සටන් කරන්න පටන් අරගෙන ටික වෙලාවක් යනකොට එයාට පුළුවන් වෙනවා මෙගාට්‍රෝන් පරාද කරලා දාන්න. ඔප්ටිමස් ප්‍රයිම් මෙගාට්‍රෝන්ව විනාශ කරන්න ඉඩ තියෙද්දි ඒත් එයා එහෙම නොකර මෙගාට්‍රෝන් ඇතුළු කණ්ඩායම රටින් පිටු හල් කරනවා. මම තමයි අද ඉඳන් මේ ලෝකයේ නායකත්වය දෙන්නේ කියලා ඔප්ටිමස් ප්‍රයිම් කවුරුත් ඉදිරියේ කියා සිටිනවා. ඉතින් ඒ කතාව කිව්වට පස්සේ ගුටි කාලා ඉන්න මෙගාට්‍රෝන් මම ආපහු සැරයක් ඇවිත් සයිබර්ට්‍රෝන් ග්‍රහලෝකය අල්ලගන්නවා කියලා එයාලගේ කට්ටියත් එක්ක මෙතනින් යන්න යනවා. මෙතනින් තමයි හොඳම යාළුවෝ වෙලා ඉඳපු ඔප්ටිමස් ප්‍රයිම් සහ මෙගාට්‍රෝන් දෙන්න තරහකාරයෝ වෙන්නේ. මෙගාට්‍රෝන් මේ විදියට යන්නේ ඩිසෙප්ටිකෝන් කෙන ග්‍රහලෝකය වෙත. ඔවුන් හමුදාවක් ලෑස්ති කරන් සයිබර්ට්‍රෝන් අල්ලගන්න නැවත එන සූදානමත් ඇතිව. ඊට පස්සේ ඔප්ටිමස් මෙට්‍රික්ස් එක අතින් අරන් හැමෝටම පෙන්නලා හිඳිලා තිබ්බ එන ජෝන් සියල්ල ආපසු අරගෙන ආපහු ලෝකයේ තිබ්බ තත්ත්වයට පත් කරනවා. ඉතින් මේ මෙට්‍රික්ස් එක පාලනය කරන්න පුළුවන් වෙන්නේ ප්‍රයිමස් නම් කරන නායකයෙක්ට විතරයි. ඉතින් ඒක නිසා තමයි මෙයාට මේක පාලනය කරන්න පුළුවන් උනේ. මේ විදියට ඔප්ටිමස් ප්‍රයිම් ග්‍රහලෝකය සාමාන්‍ය තත්ත්වයට පත් කරනවාත් සමග සාමාන්‍ය විදියට ඉඳපු රොබෝලට එයාලගේ නැති වූ ශක්තිය හම්බ වෙනවා.
ඉතින් ඊට පස්සේ ඔක්ටිමස් ප්‍රයිම් එයාලව නම් කරනවා ඔටෝබොට්ස්ලා විදිහට. මේ විදිහට මෙයාලව නම් කරාට පස්සේ ඔක්ටිමස් ප්‍රයිම් ක්වීන්ස්ටන්ස් ජීවින්ට පණිවිඩයක් යවනවා. මේ වනකොට සයිබර්ට්‍රෝන් ග්‍රහලෝකයේ ඔටෝබෝට්ස් කියලා හමුදාවක් ඉන්නවා. ඒක නිසා ඔයාලා වැරදිලාවත් මෙහාට ආක්‍රමණය කරන්න එන්න එපා කියලා. ඉතින් ඔන්න දෙය විදියට හැම දෙයක්ම ඉවරෙනවත් එක්ක අද මූවී එකත් ඉවර වෙනවා. මේ මූවී රිවිව් එක ගැන ඔයාලගේ අදහස කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන්න. මේක තමයි මගේ පළවෙනි මූවී රිවිව් එක. වැරදි අඩුපාඩු හදාගෙන ඉදිරියට යන බලාපොරොත්තු වෙනවා. එහෙනම් next video එකෙන් හමු වෙමු. See you guys.